හායි කොහොමද ඉතින් ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලත් එක්ක share කරගන්න හදන්නේ day vlog එකක්. ඉතින් අපි බලමු කොහොමද මම අද දවස ගත කරන්නේ කියලා. උදේම wash එකක් දාගෙන මම මේ ලෑස්ති වෙන්නේ චූටි ගමනක් යන්න. අපි ගමන යන්න කලින් ලෑස්ති වෙලා යමු. අපේ ජීවිතේ හැම දවසක්ම එක වගේ ගත වෙන්නේ නෑනේ. ඒ කියන්නේ අපිට ප්‍රශ්න එනවා, අපි එක අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒ දේවලුත් එක්ක තමයි අපේ ජීවිතේ ගලාගෙන යන්නේ. ඉතින් අද දවස මම ප්‍රශ්නකින් ඉන්න දවසක්. හැබැයි අපිට එතනින් දවස නතර කරන්න බෑ. එහෙම නැත්නම් අපිට මෙහෙම දෙයක් වුණා, ප්‍රශ්නයක් මට කියලා අපිට මොකුත් නොකර ඇඳට වෙලා හරි කාමරයට වෙලා හරි කාලය ගත කරන්න බැහැනේ. අපි එක්කෝ මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න ඕනි. එහෙම නැත්නම් කාලයට ඉඩ දීලා අපි බලාගෙන ඉන්න ඕනි. මට ප්‍රශ්නයක් ආවහම නම් මම කැමති නෑ ඒක මගේ විශේෂයෙන්ම මගේ අම්මට පවුලේ අයට කියලා එයාලගේ ඔළුවට මගේ ප්‍රශ්නේ දාන්න මම ඇත්තටම කැමති නැහැ. මම බලන්නේ කොහොම හරි තනියම විසඳුම් හොයන්න. අනිත් එක තමයි අපිට ප්‍රශ්නයක් ආවහම අපි කලබල වෙලා තීරණ ගන්න හොඳ නැහැ. මොකද ඒ වෙලාවට අපිට ෂණික විසඳුම් තමයි ඔලුවට එන්නේ. එතකොට අපි ඒ වගේ තීරණ ගත්තාම පස්සේ අපිට අපරාධි මම මෙහෙම කරේ මට තව චුට්ටක් හිතන්න තිබ්බා කියලා අපිට ටික දවසකින් තේරෙන්න පුළුවන්. ඒ වගේම තමයි ප්‍රශ්නයක් ආවහම දුකක් ඇති වුණාම එක එක්කෙනා රියැක්ට් කරන විදිය වෙනස්. එක්කෙනෙක් කැමති වෙන්න පුළුවන් තමන්ගේ ළඟම ඉන්න කෙනෙක්ට ඒ ප්‍රශ්නේ හරි දුකින් ඉන්න හේතුව හරි කියලා ඒ කෙනාගෙන් උපදේශයක් ගන්න. එහෙම නැත්නම් තව කෙනෙක් කැමති වෙන්න පුළුවන් පාඩුවේ පැත්තකට වෙලා මොකුත්ම කරන්නේ නැතුව බලාගෙන ඉන්න. ඒ වගේ එක එක්කෙනා එක විදිහට තමයි ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ. හැබැයි මේ මොන විකල්පය තෝරගත්තත් අවසානයේදී අපිට තිබ්බ ප්‍රශ්නෙට උත්තරයක් ලැබෙන්නම ඕනි. එහෙම නැත්නම් අපිට ඉස්සරහට යන්න අමාරු වෙනවනේ. මං කලින් කිව්වා වගේ මට ප්‍රශ්නයක් ආවම මම කරන්නේ තනියම ඉඳලා කල්පනා කරලා ඒ ප්‍රශ්නෙට විසඳුම් හොයන එක. ඉතින් කතාවෙන් කතාව ඔන්න අපි මම ආපු ගමනත් ඇවිල්ලා. මං ආයේ පන්සලට මම ගොඩක් මගේ ආගමත් එක්ක ඉන්න කෙනෙක්, ගොඩක් විශ්වාස කරන කෙනෙක්. ඉතින් ඒ දේවලුත් එක්ක ඇත්තටම කියනවා නම් මට ප්‍රශ්නයක් ආවහම මට ඕනි වෙන්නේ පන්සලකට හරි ගිහිල්ලා ඒ විදිහට බුදුන් වැඳලා ඒ විදිහට කාලය ගත කරලා අර මගේ පාඩුවේ තනියම ඉන්න. තවත් වැදගත් දෙයක් තමයි අපි පොසිටිව් විදිහට හිතන්න ඕනි. ඒ කියන්නේ අපි ඍණාත්මක විදිහට, නෙගටිව් විදිහට හිතන්නම හොඳ නැහැ. ප්‍රශ්න කියන දේවල් අද එනවා හෙට නැහැ. ඒ වගේම අපිට විතරක් නෙමෙයි තියෙන්නේ. හැමෝටම ප්‍රශ්න තියෙනවා. ඒක ලොකු පොඩි වශයෙන් හැම කෙනාටම ප්‍රශ්න තියෙනවා. මං චෛත්‍යයට ගිහිල්ලා මල් පූජා කරලා මම ගත්ත අයිස් කොෆි එකයි චොක්ලට් එකයි කන ගමන් තමයි ඉන්නේ. මට ප්‍රශ්නයක් ආවහම මම ටික වැඩියෙන් කනවා. ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් කන තරමටත් වැඩියෙන් කනවා මම. ඒක නම් ඇත්තටම ඉතින් හොඳ දෙයක් නෙමෙයි. නමුත් ඉතින් මම ආස දේවල් මම ගොඩක් කන්න තමයි try කරන්නේ ඒ වෙලාවට. මම විශ්වාස කරන තවත් දෙයක් තමයි අපිට ප්‍රශ්න එන්න අපේ හිත ශක්තිමත් වෙනවා. එතකොට අපිට ඉස්සරහට එන්න තියෙන ප්‍රශ්න වලට එහෙම නැත්නම් අපිට අභියෝග වලට සාර්ථකව මුහුණ දෙන්න ඒ දේවලුත් අපිට උදව් වෙනවා. මේ විදිහට තමන්ගේ පාඩුවේ නිස්කලංක පරිසරයක ඉන්න එකත් ඇත්තටම මගේ හිතට නම් මාරම සැනසීමක්. ඔන්න දැන් තමයි මට අර තියෙන ප්‍රශ්නෙට මම මොකද කරන්න කියලා කල්පනා කරන වෙලාව. මේ විදිහට කල්පනා කරලා මට ඇත්තටම විසඳුමක් හම්බුනේ නැහැ. නමුත්
මම ගෙදර ඇවිල්ලා හවස් වෙනකොට ඒ ප්‍රශ්නේ විසඳිලා. ඔයාලා විශ්වාස කරන්න මේ කාලයට ඉඩ දීලා අපි බලාගෙන හිටියාම අවසානයේ අපිට ඕනි දේ ලැබිලා. මේක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. දැන් මට තියෙන ප්‍රශ්නේ නෙමෙයිනේ තව කෙනෙක්ට තියෙන්නේ. එතකොට මගේ ප්‍රශ්නේ දවසින් විසඳුණාට තව කෙනෙකුගේ ප්‍රශ්නේ මාසෙකින්, සතියකින්, දවස් දෙකකින් විසඳෙන්න පුළුවන්. හැබැයි අපි අනේ මගේ ප්‍රශ්නෙට විසඳුමක් ලැබෙන්නේ නැහැ. අයියෝ අර කෙනාටත් තියෙන මේ ප්‍රශ්නේ. හැබැයි එයාට දැන් කිසිම ප්‍රශ්නයක් නැතුව එයා සතුටින් ඉන්නවා. ඇයි මගේ ප්‍රශ්නේ විසඳිලා නැත්තේ? මටමනේ මෙහෙම වෙන්නේ. අනේ කවදාවත් මගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ කිය අපි හිත ඉන්න හොඳ නැහැ. මොකද අපේ ජීවිතය අපි ඉස්සරහට අරගෙන යන්න ඕනිනේ. ඒ නිසා අපි මේ ප්‍රශ්නෙට උත්තරේ ලැබෙනකන් අපිට පුළුවන් විදිහට ජීවත් වෙන්න ඕනි. තවත් වැදගත් දෙයක් මම ඔයාලට කියන්නම්. ඔයාලට එන ප්‍රශ්න හැම කෙනත් එක්කම ෂෙයා කරගන්න යන්න එපා. ඔයාට ඔයාගේ ෆැමිලි එකේ කවුරු හරි වෙන්න පුළුවන්. අම්මා තාත්තා, ඔයාගේ සහෝදරයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ක්ලෝස්ම යාළුවෙක් වෙන්න පුළුවන්. එහෙම කෙනෙක්ට ඇරෙන්න. ඒ කියන්නේ ඔයාට ගොඩක්ම ළඟින් ඉන්න කෙනෙක්ට ඇරෙන්න. හැම කෙනත් එක්කම ඔයා දන්න කියන, ඔයා අඳුරන හැම කෙනත් එක්කම ඔයාට තියෙන ප්‍රශ්න කියන්න යන්න එපා. මොකද ඒ කෙනාට වැඩක් නැහැ ඔයාට තියෙන ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නේ එයා දැනගත්තා කියලා ඔයාට විසඳුමක් ලැබෙන්නේ නැහැ. සමහරු ඉන්නවා අපි දුකින් ඉන්නවට කැමති අය. ඔයාට පිටින් පේන්නේ නැහැ. නමුත් ඒ කෙනා ඇත්තටම කැමති ඔයා ඒ විදිහට ප්‍රශ්න වලින් විඳවනවට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ පර්සනල් ලයිෆ් එකේ දේවල් දැනගන්න කැමති කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම අයත් එක්ක ඇත්තටම ඔයාගේ ප්‍රශ්න විශේෂයෙන්ම ෂෙයා කරගන්න එපා. ඔයාට ක්ලෝස් කෙනෙක් එක්ක විතරක් ෂෙයා කරගන්න. මොකද ඒ දේෙන් වෙන්නේ ඔයාගේ තියෙන ප්‍රශ්න තව ඒ කියන්නේ වැඩි පිරිසක් දැනගන්න එක සහ ඔයාගේ ප්‍රශ්න වැඩි වෙන්නත් ඉඩ තියෙනවා මේ කරන දේ. හැමෝටම සහනයක් තමා, පොඩි සැනසීමක් තමා තියෙන ප්‍රශ්න කාට හරි කිව්වහම තියෙන දුකක් කාට හරි කියලා ඉවරුනහම අපේ හිතට නිකන් පොඩි සහනයක් නිදහසක් වගේ දැනෙනවා. නමුත් අපි එහෙම ෂෙයා කරගන්න ඕනේ අපේ ජීවිතේට ළඟින් ඉන්න අයත් එක්ක විතරයි. එහෙම නැත්නම් අපිට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්, තියෙන ප්‍රශ්න වැඩි වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ ගැන කල්පනාවෙන් ඉන්න. ඔයාට එන ප්‍රශ්නෙට ඔයා හොඳට කල්පනා කරලා ගන්න පුළුවන් හොඳම තීරණේ ගන්න. ඒකට ඔයාට කාලය ගොඩක් වැය වෙන්න පුළුවන්. දවසක් දෙකක් යන්න පුළුවන්. නමුත් කමක් නැහැ. ඔයා කල්පනා කරලා ඔයාට ගන්න පුළුවන් හොඳම තීරණේ ගන්න. ඒ විදිහට තීරණයක් ගත්තාම ඔයාට ඒ ප්‍රශ්නෙට ඔයා සාර්ථකව මුහුණ දීලානේ. මම ආව කන්න. කාලේ ඉන්න ඕනේ නැති. මට නම් මොන ප්‍රශ්නයක් ආවත් කන්න ඕනි. මම කලින් කිව්වා වගේ. මම කෑමත් එක්ක තරහ වෙන්නේ නැහැ. එහෙම කෑම එක්ක තරහ වෙන අය ඉන්නවානේ. ඔයත් එහෙම කෙනෙක්ද? එහෙමනම් වෙන්න එපා. මම ආව ලයිබ්‍රරි එකට පොතක් කියවන්න. පොතක් කියවලා එහෙම ඉතින් මම ගෙදර ආවා. අවසානට කියන්න තියෙන්නේ ඔයාට එන ප්‍රශ්نين ඔයා ඉස්සරහට අරගෙන යන්න ඕනි. ඒ ප්‍රශ්نين ඔයා ඉගෙනගත්ත පාඩම විතරයි. ඒක ඉවසීම වෙන්න පුළුවන්. තව කෙනෙක්ට අපි සලකන විදිහ හොඳ ගතිගුණයක් වෙන්න පුළුවන්. කරුණාවන්ත භාවය වෙන්න පුළුවන්. අවංකත්වය වෙන්න පුළුවන්. මේ වගේ හොඳ ගතිගුණයක් වෙන්න පුළුවන්. මොනවාම හරි ඔයා මේ ප්‍රශ්نين ඉගෙන ගත්ත දෙයක් විතරයි අපි ඉස්සරහට අරන් යන්න ඕනි. ඉතින් ජීවිතේ එන හැම ප්‍රශ්නයකටම සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වෙන්න කියලා මගේ යාළුවෝ හැමෝටම විශ් කරනවා. අපි මේ වගේ බ්ලොග් එකකින් නෙමෙයි. අපි තවත් ලස්සන බ්ලොග් එකකින් ආයෙ හම්බෙමු. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවා නම් ඔයාට thank you. subscribe කරගෙන යන්න අමතක කරන්න එපා. bye guys.